ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට. අද මම ඔයාලට කරන්න යන්නේ ටෝට් බෑග් එකක්. අපේ මගේ වීඩියෝ බලපු කෙනෙක් මට කියලා තිබුණා විදේශිකයින්ට ගැලපෙන විදිහේ සුදුසු විදිහේ බෑග් එකක් කියලා දෙන්න කියලා. ඉතින් මං හිතුවා අද ටෝට් බෑග් එකක් කරනවා කියලා. මම ඒකට පොඩි අත්කමක් එකතු කරනවා අතින් කරන. මොකද සමහර විදේශිකයෝ ඒවටත් කැමති. ඔයාලට ඉතින් එහෙම නැත්තම් අලියෙක් වගේ print කරලා ගන්නත් පුළුවන්. බෑග් එක සඳහා අපට අවශ්‍ය වෙනවා එක්ක අමු රෙද්දක්, ඔයාලා කැමති රෙද්දක්. ගොඩක් වෙලාවට අමු රෙදි තමයි යන්නේ. මම මේ දැන් ගත්තේ ලිනන් රෙදි කොටසක්. ඒ රෙදි කොටස උස පැත්තට අඟල් 18ක්, පළල පැත්තට අඟල් 14ක්. විවිධ ප්‍රමාණයේ ටෝට් බෑග් තියෙනවා. ඔයාලට මේක ටිකක් ලොකු කරගන්න කැමති ප්‍රමාණයකට පුළුවන්. ඒ වගේ රෙදි කොටස් දෙකක් ඕන වෙනවා. මේ බෑග් එක ටිකක් ශක්තිමත්ව මහන්න ඕන නිසා මම හිතුවා ලයිනින් එකකුත් දානවා කියලා. ලයිනින් එකක් නැතුවත් මහන්න පුළුවන්. ඒක නිසා ලයිනින් සඳහා මම ඉතා තුනී රෙද්දක්, ඒ කියන්නේ මේ ටැෆටා හරි සැහැල්ලු තුනී රෙද්දක් ඒකෙනොත් රෙදි කොටස් දෙකක් කපා ගත්තා. 18යි 14. ඒ කියන්නේ කලින් රෙදි ප්‍රමාණයටම. ඊට පස්සේ අපිට හැන්ඩල් කොටස් දෙකක් ඕන වෙනවා. අඟල් 4ක් පමණ පළල. මම නම් අඟල් 26ක් අරගෙන තියෙනවා. ඔයාලා කැමති නම් හැන්ඩල් එක ටිකක් කොටට දාගන්න පුළුවන්. ඒ වගේ හැන්ඩල් කොටස් දෙකක්. මම ඔයාලට කිව්වා පුංචි සැරසිල්ලක් කරනවායි කියලා. ඒ සැරසිල්ලක් කියන්නේ මම පුංචි මලක් පොඩි ඉති කෑල්ලකුත් එක්ක මලක් මේකට සවි කරන්න තමයි ඉන්නේ. අපිට මලේ නැට්ටට ඉතින් අඟල් 8ක් 9ක් පමණ දිග, අඟල් 1.5ක් පමණ පළල නටුව සඳහා රෙදි කොටසක් ඕන. මේක දුමුරු පාටින් ගත්තත් කමක් නැහැ. මම කොළ පාටින් ගත්තේ. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ වගේ පුංචි කොළ දෙකක් ඕන. මේ කොළයක් කපා ගන්න අපිට. මම කොළේ හැඩයටම කපලා තියෙන්නේ. මම දැන් ඔයාලට කියලා දෙනවා කොළයක් කපා ගන්නේ කොහොමද කියලා. අඟල් 7ක් පමණ දිග, අඟල් 3ක් පමණ පළල රෙදි කොටසක් අරගෙන අපි දෙකට නවනවා. ඊට පස්සේ මේ විදියට ඒක මේ උස පැත්තට දෙකට නවලා මේ කොළයක් හැඩයට, ඒකට નિયમિત හැඩයක් නැහැ. මෙන්න මේ ආකාරයට නිකම්ම අපි කපනවා. කොළේ හැඩේ කොළයක් ගන්නවා. ඊට පස්සේ අපි පුංචි මලක් ඕන වෙනවා. ඒ මල මම ගොඩක් අය මලකට පෙති 6ක් දානවා. අපි සාමාන්‍ය මලක් හදනකොට පෙති 6ක මලක් තමයි. මම නිකන් හිතුවා මේ සැරේ පෙති 3ක මලක් හදන්න ඕන කියලා. අපි ඒකට රවුම් 3ක් ඕන. ඒ එක රවුමක විස්කම්බය අඟල් 4.5ක් 5ක් පමණ ගන්න ඕන. ඒක ටිකක් තුනී රෙද්දකින් ගන්නව නම් හොඳයි. නිකන් නෙට් උනත් කමක් නැහැ. මම නම් මේ ටැෆට කියන රෙදි වර්ගය ඊටාම තුනී නිසා අරගෙන තියෙන්නේ. කැමති පාටකින් ගන්නත් පුළුවන්. මම නිල් පාට රෙද්ද නිසා මම ලා කහ පාටෙන් මල හදන්න ඕන කියලා හිතුවා. ඊට පස්සේ මලේ මැදට මම මේ පුළුම් පුරවපු රෙදි පුංචි රවුමක් කපලා ඒ රවුමට පුළුන් ටිකක් පුරවලා මහල හදාගත්තු බෝල ටිකක් තියෙනවා. මම ඒක අර අතෙන්ම හදන්න ඕන නිසා මේක මේ විදියට දැම්මේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පුංචි බීඩ්ස් ටිකක්, එහෙම නැත්නම් බොත්තම් ටිකක් මැදට අලවන්න. එය අලවන්න හෝ මහන්න. මේ වගේ පුංචි දේවල් ටිකක් තමයි මේ බෑග් එක මහන්න ඕන වෙන්නේ. අපි දැන් බලමු බෑග් එක මහන්නේ කොහොමද කියලා. අපි බෑග් එක මහන්න ගන්න කලින් හදන මලක් හදලා මල බෑග් එකට සවි කරගෙන ඉන්න ඕන. දැන් වෙනත් මෝස්තරයක් දැම්මත් ඒ මෝස්තරය හදාගෙන ඉන්න ඕන. print එකක් කරත් print එක කොටසට කලින් print කරගෙන ඉන්න ඕන. අපි අර මල හදන්න මම ඔයාලට කිව්වා පුංචි පෙති 3ක් ඕන මේ මලට හදාගන්න හරිම පහසුයි. දැන් අපි අර මල වෙනුවෙන් ගත්ත රෙදි රවුම අරගෙන දෙකට නවනවා. දෙකට නවලා නැම පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් අපි නූල් අදිනවා. හීන් නූල් දුවවනවා. මං ඔයාලට පේනවා මේ කළු පාට දාපු එකක් ගත්තා.
එකේ දශමයක් විතර තියලා අපි නූල් මෙහෙම නූල් ඇදලා එකතු කරනවා. ඒක ඉබේම එකතු වෙනවා. නූල් අපි හීන් නූල් මහගෙන යනකොට මේක නිකම්ම එකතු වෙනවා. ඊට පස්සේ අපි මෙහෙම ඉදිකට්ටෙන් අදිනවා මේ. හීන් නූල් දැම්මට පස්සේ මෙන්න මෙහෙම. නූල් අදිනවා අපි මෙහෙම. මේ ටික එකතු කරලා ගැලවිලා යන්නේ නැති වෙන්න මහන්න ඕන. කීප පාරක් අපි මහනවා. ඊට පස්සේ ගැටයක් දාලා නූල කපලා දානවා. මේ විදිහට හදාගත්තු පෙති 3ක් අපි ඕන වෙනවා මලට. අපි බෑග් එකේ රෙදි කොටස මෙහිම තියලා හරි මැදින් ලකුණක් දාගෙන අපි ඉස්සර වෙලා මේ පටි කොටස මෙහිම කෙලින්ම අල්ලනවා දෙපැත්ත නවලා. මෙන්න මේ විදිහට තියෙන්න. අපි කොළ දෙක මහගෙන ඉන්නවා. රෙදි කොටස් දෙකක් තියෙනවා. එකට තියලා අපි මේක මහනකොට මුල්ලෙන් පටන් ගන්නෙ නැහැ. මැද්ද හරියෙන් පටන් අරගෙන අපි මහගෙන යනවා. අපි සම්පූර්ණම මහන්නේ මේක අනිත් පැත්ත දාගන්න පුංචි ඉඩසක් ඉතුරු කරන්න ඕනේ. අනිත් කොලෙත් ඒ විදිහටමයි කොටස් දෙක එකට තියලා මේකෙත් ඉතුරු කරා පුංචි කොටසක්. ඊට පස්සේ වටේට කට් මාක් දානවා. අපි මේ නිකන් සාමාන්‍ය රෙදි කොටසක් ගතපු නිසා මේ විදිය ඔයාලට ෆෙල්ට් කියන වර්ගයේ රෙදි තියෙනවා නම් ඒකේ නූල් යන්නේ නැහැ. ඒකේ තනි කොටසක් කපලා අපිට කොලයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ වටේ මහලා පුංචි ඉඩසක් තියලා කට් මාක් දාපු කොලය අනිත් පැත්ත හරව ගන්න ඕන. ඒකට අපිට පුංචි අකරි කූරක් වගේ උපකරණයක් අවශ්‍ය වෙනවා අනිත් පැත්ත දාගන්න. කොළ දෙක හරි පිටට හරවලා මේ අපි අර ඉඩසක් තිබ්බනේ ඒක වැහෙන්නත් එක්ක කොලේ ටිකක් ලස්සන වෙන්නත් එක්ක අපි වටේට මහගෙන යන්න ඕන. ඊට පස්සේ අපිට කැමති නම් පුළුවන් මේ කොලේට නාරටියක් මේ මහ ගන්න. අපි බෑගයේ හරි මැද ලකුණු කරගෙන බෑගයේ හරි මැදට අපි මලේ නටුව මෙන්න මෙහෙම තියලා යට ඉඳන් උඩට තියලා ඒකේ දෙපැත්ත නවලා මේ රෙද්දට අල්ලලා මහගෙන යනවා. අපිට මේ නටුව කොළ ඔක්කොම ෆෙල්ට් වගේ රෙද්දකින් ගන්න පුළුවන්. ෆෙල්ට් රෙදි ටිකක් මිලෙනුත් වැඩි. මම ඔයාලට කියලා දෙන්නේ නිතරම ටිකක් මිල අඩුවෙන් අපි ඉවත දාන වගේ පුංචි රෙදි කෑලි වලින් මේක කරගන්න පුළුවන් නිසා මම ඒ විදිහටම කරලා පෙන්නනවා. පහසුවටම කරගන්න පුළුවන් අපිට ෆෙල්ට් වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මලේ නටුව මහලා අපි කොළ දෙක දෙපැත්තට තියෙනවා. Tamanට ලස්සන විදිහට එක ළඟින් තිබ්බත් කමක් නැහැ. කොළ දෙකේ මැදින් අපි මහගෙන එනවා. ඊළඟට අපි මල් පෙති 3 අරගෙන අතේ මහන ඉදි කටුවකින් මේක සවි කරගන්නවා. අපි මැද්දෙන් එක පියල්ලක් තියලා දෙපැත්තෙන් අනිත් පියලි දෙක තියලා මහ ගන්න ඕන. මෙන්න මේ විදියට. මම ඔයාලට පෙති 3ක මලක් අපි තියන්නේ. මට හිතුණා හැම ලස්සනයි කියලා. අපි දැන් මේ 3ම තියලා මේ විදියට මහ ගන්න ඕන. අපි මේ පුංචි බෝල ටික දැන් මලේ මැදට තියලා මහන්න ඕන. එතකොට අර මලේ මේ මල් පෙතිවල අර එකතු කරපු මේ තැන් නොපෙනෙන විදියට අපි මේක මහ ගන්න ඕන.
දැන් අපි පුංචි මල්ලත්ත මහල්ගෙන ඉවරයි බෑග් එකට. දැන් අපි බෑග් එක මහන්න පටන් ගනිමු. අපි දැන් හැන්ඩල් එක මහමු. අපි අඟල් 4ක් තියාගත්තා. අපි මේ 4න් එක අඟලක් මේ පැත්තට නවනවා. තව අඟලක් මේ පැත්තෙන් නවනවා. දෙපැත්තෙන් අඟල නවලා අපිට පුළුවන් ඒක ආයසරයක් නවන්න. එතකොට මහන්න පහසුයි. පටියේ අනිත් පැත්තත් මහනවා. අපි පටි කොටස් දෙක මහලා ඉවර කරා. ඊට පස්සේ අපි බෑග් එක මහනවා. අපි ලයිනින් කොටස් දෙක අරගෙන ලයිනින් කොටසේ අපි 18ක් උස තියෙන පැත්තෙන් පටන් ගන්නවා. ඊට පස්සේ 14 පැත්ත. ඊට පස්සේ නැවතත් 18 පැත්ත. මේ 14 පැත්තක් ඉතුරුයි. මේ බෑග් එකේ කට පැත්තක් අපි ඉතුරු කරා. මේ ලයිනින් එක තමයි අපි මහගත්තේ. ඊට පස්සේ අපි බෑග් එකත් ඒ විදිහටම මහනවා. බෑග් එකේ හරි පැත්ත අපි හදාගත්තු මෝස්තරේ ඇතුලෙන් තියලා ඒක වැහෙන්න බෑග් එකේ අනිත් කොටස තියලා ඒකත් අපි 18ක් උස පැත්තෙන් මෙහෙම තියලා බලන්න. මේ බෑග් එක මෙහෙම තියලා රෙදි කොටසෙන් අනිත් රෙදි කොටසෙන් මෙහෙම වහලා මේ මල උඩට තියෙන්න කලින් වගේම අපි පැති 3ක් මහ ගන්නවා. 18 පැත්ත මැහුවා. දැන් 14 ඔයාලට පේනවා මේ මලේ නැට්ටත් තියෙන මේ පැත්තේ එක පහලට යන්න ඕන. නැවතත් 18 පැත්ත. ඊට පස්සේ අපි මේක මෙහිමම තියෙද්දි අපි ලයිනින් එක අරගෙන ලයිනින් එක හරි පැත්තට දාගන්නවා. මේ මහපු පැත්ත නොපිටනේ තියෙන්නේ. ලයිනින් එක හරි පැත්තට දාගන්නවා. ඊට පස්සේ අපි බෑග් එකේ හරි පැත්ත ඇතුලේ තියෙන්නේ ලයිනින් එකේ හරි පැත්ත අපි මෙන්න මේ විදියට ඇතුලට දාගන්නවා. මෙන්න මෙහෙම තියලා. එතකොට මේ දෙක සමාන වෙනවා. අපි මේකේ කට වටේට මේ කටවල් දෙක ලයිනින් එකේ ලයිනින් එකයි රෙද්දයි තියලා මේ කට වටේට මහගෙන යනවා බෑග් එකේ. අපි මේක හරි පිට හරවන්න පුංචි ඉඩක් තියන්න ඕන. පොඩි ඉඩක් තියලා බෑග් එක මේ හරි පැත්තට හරව ගන්න පොඩි ඉඩක් තියලා නැවතත් අපි වටේ මහනවා. ඊට පස්සේ අපි අර ඉඩසින් අත දාලා මේක හරි පැත්තට හරවනවා. දැන් ඔයාලට පේනවා මේ අපි මහපු බෑග් එක තියෙනවා. ඊට පස්සේ ඒකටම සම්බන්ධ වෙච්ච ලයිනින් එකක් මේ පැත්තට තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ ලයිනින් එක මේ බෑගේ ඇතුළට දානවා. ලයිනින් එක තියෙන්නේ ඇතුලේ. ඊට පස්සේ අපි ඊට පස්සේ අර අනිත් පැත්තට හරවගෙන නැවතත් මේ කටවටේ ශක්තිමත් වෙන්න මහගෙන යනවා. අර ඉඩසක් තිබ්බනේ අපේ ඉඩසත් මැහිලා යන්නම මහනවා. මේ බෑගේ කටවටේම මැහුවා. ඊළඟට අපි හරි මේ බෑග් එකේ දැන් ඔයාලට මේ පැත්ත හැරෙවුවහම පේනවා කටේ හරි මැද හොයා ගන්න ඕන. හරි මැද අපි දෙපැත්තෙම මාක් එකක් දා ගන්නවා. ඊට පස්සේ අපි එතන ඉඳලා හරි මැද ඉඳලා අඟල් 3ක් පමණ දෙපැත්තට ලකුණු කරනවා. හැන්ඩල් එක අල්ලන්න. දෙපැත්තෙම ලකුණු කරගන්නවා. මේක පේන්නේ නැහැ ඇතුළට යන නිසා. අපි හරි මැද ලකුණු කරගත්තා. අඟල් 3ක් දෙපැත්තට ලකුණු කරගත්තා. ඒ අඟල් 3 ලකුණු කරපු තැනින් හැන්ඩල් එක තියලා අඟල් භාගයක් ඉහළට තියලා මහනවා. ඊට පස්සේ හැන්ඩල් එක පෙරලෙන්නේ නැති වෙන්න මෙහෙම දිගටම මහගෙන යනවා හරි මැද. ආයෙ අපි අඟල් 3 තියපු තැනින් අඟල් භාගයක් පන්නලා මෙන්න මේ විදියට නේ
බෑග් එකේ කටට වැඩිය මේ හැන්ඩල් එකේ අඟල් භාගයක් එළියට පැනලා තියෙන්න ඕන. අපි එහා පැත්තත් ඒ විදිහටම කරන්න ඕන. මේ බෑග් එකේ හැන්ඩල් එක අල්ලද්දි මට ලේසියෙන්ම ඔයාලට ලයිනින් එක අල්ලනකොට මේ දෙක අතරට තියලා මහන්න තිබුණා. ඒක හරිම ලේසියි. ඒ වුණාට මෙහෙම කරනකොට හැන්ඩල් එක ගැලවිලා යන්නේ නැහැ. ගොඩක් අය බෑග් අයින් කරන්නේ හැන්ඩල් එක ගලවලා ගියා මේක නැවත සවි කරගන්න නැතුව බෑග් එක අයින් කරනවා. දැන් මේ වගේ මහගත්තාම මේකේ බෑග් එකේ හැන්ඩල් එක කැඩෙන්නේ නැහැ. හොඳ ශක්තිමත්ව තියෙනවා. ඊට පස්සේ අපි බෑග් එකේ කට අපි අඟලක් පමණ නවනවා. ඒ අඟල නවනකොට අර අපි බෑග් එකේ හැන්ඩල් එකේ අඟල් භාගයේ කොටස මේ ඇතුළට යනවා. මේ විදියට. අර අපි අඟල් භාගයක් වැඩිපුර තියෙන එක මේම නවලා මේක අඟලක් තිබ්බහම බෑග් එකේ කට හොඳට ඝනකමටත් එනවා. ඊට අමතරව බෑග් එකේ හැන්ඩල් එකත් හොඳට ශක්තිමත්. අපි දැන් වටේටම අඟලක් නවලා බෑග් එකේ කටෙන් අඟලක් නවලා මහමු. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ මෙහෙම හැන්ඩල් එකත් එක බෑග් එක මෙතනින් මේ දෙක මෙහෙම වෙන් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මේ හැන්ඩල් එක මේ බෑග් එකේ උඩ කොටසට අපි කතිරයක් හරි කොටුවට හරි දාලා මේක තව ශක්තිමත් කරගන්න පුළුවන්. අපි කොටස් 4ෙම ඒ විදිහටම කරනවා. මේ තියන්නේ අපි මහලා ඉවර වුණු අපේ බෑග් එක. ඒක හරීම මේ බලන්න හැන්ඩල් ශක්තිමත්. ඔයාලත් කරලා බැලුවාම ඔයාලට තේරෙයි සාමාන්‍ය බෑග් එකකට වඩා හැන්ඩල් එක ශක්තිමත්. ඊටත් වැඩිය අපේ ලයිනින් එකක් දාලා තියෙනවා. ඒ ලයිනින් එක අපිට ඇදලා අරගෙන මේක පිරිසිදු කරන්නත් පුළුවන්. ලයිනින් එකෙත් කිසිම තැනක නූලක් පේන්නේ නැහැ. එකත් මේ මැහුම් ටික ගිහින් තියෙන්නේ ඇතුල් පැත්තට. අපිට හදිසියකදී බෑග් එකේ මේ පැත්ත උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන බෑග් එකේ නොපිට පැත්ත. මේ තියෙන්නේ බෑග් එකේ නොපිට පැත්ත. ඒකෙත් බලන්න කිසිම තැනක අපි අර අපේ සියලු මැහුම් ඇතුළටයි ගිහිල්ලා තියෙන්නේ. හොඳ නිමාවක් තියෙනවා. අපි මොනවා හරි දෙයක් මහනකොට හොඳ නිමාවකින් මහන්න ඕන. මේක නොපිට පැත්ත. මේ තියෙන්නේ අපේ මසා නිඹ කරගත්තපු බෑගය. ඔයාලට පේනවා පුංචි මල හොඳට පේනවා. ඉතින් මේ මල මහන්න ඇත්තටම ගොඩක් නේ කොහෙත්තම මුදලක් වියදම් වෙන්නේ නැහැ. දැන් ඔයාලා print එකක් කරත් ඒ print එකට අපි print කරන තැනට පොඩි මුදලක් දෙන්න ඕන. දැන් මේක ඉතුරු වෙන රෙදි කෑලි වලින් ඇත්තටම මැහුවේ. ඒක නිසා මේ බෑග් එකට ඉතින් මිලත් වැඩි. මොකද අතින් කරපු අත්කමක් නිසා print එකකට වඩා අපිට මුදලත් අය කරන්න පුළුවන්. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. මගේ අද මේ කරපු බෑග් එකට එක හොඳයි නම් ඒක ඔයාලට යම් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒකේ යම් අදහසක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකකින් සටහනක් කරන්න. අපි තවත් දවසක මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.